රාලහාමි භූතයා. අපේ සීයාගේ නම සිරිසේන. සීයාගේ තාත්තා ඒ කියන්නේ අපේ ලොකු සීයා ජාමිල්. මේ කතාව සිද්ධ වෙන්නේ 1963 නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ. සීයාගේ මහගෙවල් තිබුණේ මිරිහාන පොලිසියේ වැටමායිමේ. ඒ කාලේ OIC වෙලා ඉඳලා තියෙන්නේ සුන්දරලිංගම් කියලා දෙමළ මහත්තයෙක්. ඔහු සීයාගේ හොඳම මිතුරෙක් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් අපේ ලොකු සීයයි පොලිස් මහත්තුරුයි අතර ලොකු සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. කොටින්ම කියනවා නම් පොලිසියට අදාළ කුමන හෝ රාජකාරී කටයුත්තකට ගමේ මිනිස්සු පොලිසියට යන්න කියලා හම්බු වෙන්න ඇවිල්ලා තියෙන්නේ අපේ ලොකු සීයවලු. ඒක නිසා පොලිසිය ඇතුළට එන සියලු ආරංචි ලොකු සීයාගේ කනට එන්න වැඩි වෙලාවක් ගිහින්නේ නැහැ. කොහොම වුණත් දැන් මම මේ කියන ඇඟ හිරිවට්ටන කතාව අපේ සීයාගේ අත්දැකීම. මේ ලෝකේ අපි හිතනවට වඩා බලගතු අමනුස්ස බලවේග සැරිසරනවා කියලා මේ කතාවෙන් ඔයාලටත් ඔප්පු වෙයි. පුළුවන් නම් ඉතින් බය නැත්තම් විතරක් මේ කතාව දිගටම අහන්න ඔයාලටත් පුළුවන්. සිරිසේන කියන්නේ ඒ කාලේ චිත්‍රපටි පිස්සුව තිබ්බ කෙනෙක්. නුගේගොඩ ලැවීනියා හෝල් එකට හොඳ චිත්‍රපටියක් ආවොත් අතාරින්නේ නැහැ. තනියෙන් හරි ගිහිල්ලා බලලා එනවා. මේ සිද්ධිය වෙනකොට ඔහුගේ වයස අවුරුදු 20ක් විතර ඇති. ඒ දවස්වල ආවා හොඳ ඩ්‍රැකියුලා ෆිල්ම් වගේක්. මේක බලන්න යන්න සිරිසේන කල්යල් බලමින් හිටියේ. නමුත් රස්සාවට ගිය අලුත් නිසා නිවාඩුවක් ගන්න සිරිසේනට අමාරු වුණා. කොහොම හරි දවසක් රෑ 9:30 ෂෝ එක බලන්න යන්න සිරිසේන සූදානම් වුණේ. සිරිසේන උඹ රෑ ගමන් එහෙම ගිහින් යක්කු ගහගෙන ගේ පැත්තේ බලාතේ එනවා එහෙම නෙමෙයි. ඒ සිරිසේනගේ තාත්තාගේ අවවාදය. ඒ දවස්වල සිරිසේනට රෑ ගමන් තහනම් කරලා තිබ්බේ. මොකද කියනවනම් පොලිසිය වත්තේ හොල්මන් සැරසෙනවා කියලා ඒ දවස්වල ලොකු රාවයක් තිබ්බා. රාවයක් කියලා කිව්වට ඒක ඇත්තක් කියලා තමයි ජාමිල් නිතරම කියන්නේ. ඒ කාලේ පොලිසිය වත්ත අක්කර 15ක විතර ප්‍රදේශයක් පුරා පැතිරලා තිබ්බ විශාල වත්තක්. අද තරම් පාසුකම් සහිතව හදලා තිබ්බේ නැතත් පොලිස් නිල නිවාස බැරක් වගේ දේවල් එදත් තිබුණා. ඔය පොලිසිය වත්ත බලාගත්තේ බණ්ඩාරාලහාමි කියලා උස මහත හැඩිදඩි පිරිමියෙක්. ඒ වගේම යකා වගේ තමයි ඒකට තරහ ගියාම. බැරි වෙලාවත් හොරපොල් කඩලා හැම අහු වුණොත් ඒ මිනිහාගේ ඇටකට කුඩු කරලා තමයි අතාරින්නේ. සමහර දවස්වල ඔය වත්තෙන් රැට මර ලතෝනි එනවා. එතකොට මිනිස්සු දන්නවා බණ්ඩාරාලහාමිට හොරෙක් අහු වෙලා කියලා. ඒ වගේ ක්‍රූර ගති තියෙන මිනිහෙක් තමයි ඔය බණ්ඩාරාලහාමි. ඒකගෙන් හරි අවසරයක් නැතුව මැස්සෙකටවත් ඔය පොල් වත්තට නම් යන්න හිතන්නවත් බෑ. බණ්ඩාරාලහාමිටම හරියන බල්ලෙකුත් හිටියා. ඌත් කට්ට කළුවේ. ඒකත් හරියට මහා සෝනා වගේ. දැක්කම මිනිස්සු පණ එපා කියලා දුවනවා. ඌත් මිනිමස් කන જાතියේ බල්ලෙක් තමයි කියලා දන්න අය නිතරම කියන දෙයක්. පාන්දර ජාමේ වෙනකම් බණ්ඩයි ඒකගේ බල්ලයි වත්ත මැද්දේ ඉන්න වත්ත ආරක්ෂා කරනවලු. පොලිස් නිලධාරීන්ගේ වැසිකිලි හදලා තිබ්බේ ඔය පොල් වත්ත දිහාවේ. ඊට යාබදව ලොකු නාන ලිදක් තිබ්බා. එකවර 20 දෙනෙකුට උනත් ඒ ලිදේ නාන්න පුළුවන්. දවසක් රෑ වැඩමුලේ ඉන්න පොලිස් නිලධාරීන්ට ඇහිලා තියෙනවා මරලතෝනි දෙන සද්දයක්. බණ්ඩට හොරෙක් අහු වෙලා වෙන්නේ නැති කියලා හිතපු පොලිසියේ අය ඒක ගානකට අරගෙන නැහැ. ඒත් ඒ ලතෝනියෙන් එක්කම බල්ලෙකුගේ උඩුබිරීමකුත් පොල්වත්තේ දෝංකාර දෙන්න පටන් අරගෙන. අහන් ඉන්න බැරිම තැන තමයි පොලිසියේ රාලහාමිලා දෙතුන් දෙනෙක් ඒ පැත්තට ගිහින් බලනකොට ලිඳගාව වැටිලා හිටපු මිනිහෙක්ව දැකලා තියෙන්නේ. සැකේට කිට්ටු කරනකොට ඒ ඉන්න එක බණ්ඩාරාලහාමිලු. ඒ වෙනකොටත් ඒකාගේ පණ ටික ගිහිල්ලා. ඔව් ඒකා මැරිලා. ඇගේ හරියට ඇඳුමක් තිබිලා නැහැ. පස් කහගෙන මැරලා තියෙන්නේ. ඒත් එක්කම කායෙක් හරි පෝරබල්ද වගේ ඇඟ පුරාම පස්. ඇඟිලි තුඩු වලින් බිම හාරලා තිබ්බා. ඇස් ලොවි ගෙඩි දෙකක් වගේ ඇලිලා. දිව එළියට පැනලා. මිනිහ දැක්කම පොලිසියට පාව බය හිතලා තියෙනවා. කොහොම වුණත් බණ්ඩාරාලහාමි මැරුණේ කොහොමද කියන එක සදාකාලික අභිරහසක් වුණා. මිනි මැරුමක් කියලා සැකයක් තිබ්බත් ඒක ඔප්පු කරන්න තරම් සාක්ෂි තිබුණේ නැහැ. බණ්ඩාගේ මරණයෙන් පස්සේ ඒකාගේ බල්ලා කෑමක් බීමක් ගත්තේ නැහැ. දවස් 7ම ඌ හිටියේ බණ්ඩාරාලහාමි මැරිලා හිටියේ තැන. 8 වෙනි දවසේ උදේ ඌ මැරිලා හිටියේ හරියටම ඌගේ හාම් පුතා මැරිලා හිටියේ ලිඳ දිහාවෙමයි. ඊට පස්සේ කාලයක් යනකොට පොල්වත්ත බලා ගන්න කීප දෙනෙක් ආවත් ඒ මිනිස්සු මාසයක්වත් රාජකාරී කළේ නැහැ.
මොකාද මන්ද අමනුස්සෙක් රැට මුර කරනකොට පස්සෙන් එනවයි. මුර සංචාරය අතරතුර වලහක් වගේ එකෙක් හති දාගෙන පස්සෙන් එනවයි. ඔන්න ඔය වගේ විකාර දේවල් තමයි රස්සාව එපා කියලා ගිය මිනිස්සු කියලා තිබ්බේ. ඒ විතරක් නම් මදයි මහා රාජාමයට මුළු පොල්වත්තේම දෝංකාර දෙන්න තරමට කවුදෝ ලතෝනි තියනවලු. දවසක් රෑ වැසිකිලි පේලි දිහාට ගිය පොලිස් නිලධාරියෙක් වැසිකිලි ගාව හිටිය මොකාදෝ අමනුස්සයෙක් දැකලා බය වෙලා තිබ්බා. ඊට පස්සේ රෑජාමේ කිසිම නිලධාරියෙක් තනියම නම් ওই පොල්වත්ත පැත්ත පළාතේ ගිහින්නේ. සිරිසේනත් මේ කතාව දන්නවා. නමුත් චිත්‍රපටි බලන පිස්සුව ඊට වඩා වැඩි දෙයක් වුණා. ලැවීනියා හෝල් එකට සිරිසේන ළගේ ගේ දිහාවේ ඉඳලා 70ම භාගයක් විතර දුර. ඒත් පොලිස් රත්තෙන් පනිනවා නම් විනාඩි 5න් හෝල් එක ගාව. තාත්තට හොරෙන් සිරිසේන ගෙයින් එළියට බහිනකොට වෙලාව රෑ 9:20යි. ප්‍රධාන පාරෙන් ගිය පරක්කු වෙන හන්දා සිරිසේන පොලිසිය වත්තට පැන්නා. සිරිසේන පයික්මන් කරේ චිත්‍රපටිය පටන් ගන්න ඔන්න මෙන්න වෙලාව හරි හන්දා. ඔහු නාන ලිඳ පහු කරනවත් එක්කම ඇහුනේ කවුදෝ ලිඳ ගාව නාන සද්දයක්. අවට තිත්ත කළුවරයි. ඒ වගේම පාළුයි. හරිම මූසල ගතියකින් මුළු පරිසරයම පිරීලා. පොලිසියේ උන්නහේ කෙනෙක් නානවා මං හිතන්නේ. එහෙම කියලා තමාටම කියාගත්තු සිරිසේන අඩිය ඉක්මන් කරේ පොල්වත්තේ වෙන හොල්මන් සිද්ධි ගැන හොඳට දන්න හන්දා. ඈතින් ඇහෙන බස් එකකගේ මූසල සද්දේ පොල්වත්ත පුරාම දෝංකාර දෙනකොට සිරිසේන ඉක්මන් ගමනින් පොල්වත්ත පහු කළා. හනිකට පාරට ආව සිරිසේන ලැවීනියා හෝල් එක ඇතුළට යන්න ගත්තේ පොලිසියේ මහත්තුරුන්ගේ නිර්භීතකම ගැන හිත සමච්චල් කරද්දි. කෝ යකෝ මිරාලහාමි භූතයා එන්න එපාය මගේ පස්සෙනු. ඔක්කොටම වැඩි අපේ උන්ගේ මනස්ගාත. යයි සිතු සිරිසේන ඩ්‍රැකියුලා චිත්‍රපටිය බලන්න වාඩි වුණේ රෑ කඩෙන් ගත්ත හොඳට බෙදපු රටකජු ගොට්ටක් රස බලමින්. පැය දෙකහමාරක් පුරා භයානක සිද්ධි දාම රැසක් සමග ජීවත් වෙච්ච සිරිසේන ශාලාවෙන් එළියට එන විට මැදියම් රෑ 12 පසු වී තිබුණා. බෙදුම් කෑ නිසා තද පිපාසයක් දැනුණත් මැදියම් රෑ වතුර සෙවීමට තරම් ඉන්පාසුවක් සිරිසේනට තිබුණේ නැහැ. සිරිසේනට උවමනා වුණේ ඉක්මනින් ගෙදර යාගන්න. චිත්‍රපටි ශාලාව අවට හිටිය මිනිස්සු කීප දෙනෙක්. ඒ වගේම තිබුණේ පුදුම පාළුවක්. මොන මගුලකට මමත් ආවද මන්දා. දැන් ඉතින් පිරිමි ධෛර්යය අරන් යමන් සිරිසේනයෝ. ලෙසට තමාටම කියාගත්තු සිරිසේන නැවතත් පොල්වත්ත දිහාවට හැරුණේ ඉක්මනින් ගෙදර යන්න ඕන හන්දා. පොලිස් රත්ත පුරාම ඝන අන්ධකාරය. ඈතින් පොලිසියේ මලානික ආලෝක පේනවා. සැරින් සැරේට කෑ ගහන රැහැයි සද්දෙත් එක්ක මහා මූසල ගතියක් අවට පරිසරේ පිරීලා. චි රාලහාමි කෙනෙක්වත් පේන්න නෑනේ. සිරිසේනගේ අතේ තිබ්බ විදුලි පන්දම ඔහුට ගෙදර ය아가න්න පාර පෙන්වුවේ යාන්තමට. ඒ වෙලාවේ සිරිසේනට වටේ තියෙන පොල්ගස් පෙන්වුවේ විශාල අවතාර හැටියට. චිත්‍රපටියේ තිබ්බ අద్භූත සිද්ධි එක පෙළට සිරිසේනගේ මනසේ ඇඳින්න පටන් ගත්තා. ඔහු පය ඉක්මන් කළා. එකපාරටම සිරිසේනගේ ඉස්සරහා තිබිච්ච පඳුරක් හෙලවෙන්න පටන් ගත්තේ සිරිසේන නොහිතපු වෙලාවක. බැලින්නම් කළුම කළු බලල් තඩි දෙන්නේ. උන් එකපාරටම සිරිසේනගේ කකුලත් හූරගෙන පැනලා දිව්වා. තූනොදකින් කාලකන්නි මගේ කකුලත් හීරුවා. එහෙම කියලා යටිහිතින් සාප කරන සිරිසේන ගැස්සිලා ගියේ මොකද්දෝ ගොරවන සද්දයක් ඇහිලා. පිටිපස්ස බලපු සිරිසේනට හීන්දාඩිය දැම්මා. වලහෙක් වගේ විශාල කළුම කළු බල්ලෙක් පිටිපස්සේ ඉඳන් සිරිසේනට ගොරවනවා. සිරිසේනට හීන්දාඩිය දැම්මා. ඒකා දැන් පනින්න හදන්නේ සිරිසේන ඉන්න දිහාට. ගිනි රතු ගහිච්ච ඇස් වලින් ඒක සිරිසේන දිහා බලාගෙන ඉන්නකොට අපායට ඵලයන් ටීක් එහෙම හද්ද කුණුහරුපෙන් කෑ ගහපු සිරිසේන හොඳ ගල්ගෙඩි දෙකක් අතට ගත්තා. ඌ එක පාරටම කොහෙ ගියාද කියලා නිච්චි යන්නේ. සිරිසේන ගමනේ වේගය වැඩි කරා. බල්ලෙක් ළඟම උඩු බුරනවා. ඒක සිරිසේනට ඇහුනේ මරලතෝනියක් වගේ. එතකොටම පිටිපස්සෙන් කොළ පොඩි වෙන සද්දයක්. හරියට කවුදෝ එනවා වගේ. බල්ලෙක් හති දාන සද්දයක් ළඟ ළඟම එනවා. සිරිසේන පස්ස බැලුවේ නෑ. එයා පොල්වත්ත මැදින් තියෙන අඩිපාරට ආවා. එක දිගටම බර අඩි සද්දයක් සිරිසේනගේ පිටිපස්සෙන්. ඔහුගේ පපුව දැන් වේගයෙන් ගැහෙනවා. බස් එකේ මූසල සද්දේ එක දිගටම ඇහෙන්න ගන්නවත් එක්කම මල පෙරේත ගඳක් සිරිසේනගේ නහය පසාරු කරගෙන ගියා. ඔහුගේ කකුල ඇදුම් කන්න ගත්තා. සිරිසේන විදුලි පන්දම ගැහුවේ ඇදුම් කන කකුල දිහාවට. බලල් තඩියා හූරපු දිහාවෙන් ලේ ගලනවා. දැන් අඩි සද්දේ ඇහෙන්නේ සිරිසේනට බොහෝම කිට්ටුවෙන්. සිරිසේන වෙවුලන්න ගත්තා. බැලුවා කොනෙන් පිටිපස්ස. ඒ දැක්ක දර්ශනයේට සිරිසේන මර රතෝනි තියන්න ගත්තේ එක දිගට.
සිරිසේනගේ පිටිපස්සේ හිටියේ අර අමනුස්සයා. හරියටම ඇඟේ නූල් පොටක් නෑ. ඇස් ගොරක මද වගේ රතු පාටට දිලිසෙනවා. ඊටත් වඩා පුදුම කියන්නේ ඒ අමනුස්සයාගේ කරේ හිටියේ බල්ලෙක්. සිරිසේන වේවුලන්න ගත්තා. දුවන්න ගිය සිරිසේන කකුල පැටලා බිම ඇදගෙන වැටුණා. ඔහුගේ වේදනා දෙන කකුල එකපාරටම දැනෙන්න ගත්තේ සීතලක්. ඒක පුදුමාකාර සීතලක්. සිරිසේන ඒ දිහා බලද්දී දැක්කේ අර මල පෙරේතයා කකුලෙන් පහළට බේරෙන ලේ චරස් බරස් සද්දෙට ලෙවකාගෙන යන විදිය. සිරිසේන තමන්ගේ මුළු ශක්තියම දාලා කෑ ගැහුවා. තාත්තේ! එතකොටම සිරිසේනගේ මූණ හරහා වැදිච්ච වේගවත් පාරකට සිරිසේනගේ ඇස් නිලංකාර වෙලා ගියා. සිරිසේනට මතක තමන්ගේ ඔළුව වේගයෙන් කොහේ හරි වදින හැටි විතරයි. සිරිසේනට සිහි නැති වුණා. ඔහුට සිහිය එනකොට යාන්තමට රේඩියෝ එකේ පිරිත් සද්දේ ඇහෙනවා. සිරිසේන වටපිට බැලුවා. ගෙදර ඔක්කොම සිරිසේනගේ ඇඳ වටේ ඉන්නේ පේලියට. අම්මෝ මෙහෙමත් බේරිලා. මතක තියාගනින් පෙර පිනක් හන්ද බේරුණා කියලා. තාත්තා කිව්වේ සැනසුම් සුසුම් හෙලලා. ඊට පස්සේ සිරිසේන මිරිහානේ ඉන්න තාක්කල් පොලිසිය වත්ත පැත්තවත් නොබලා ඉන්න පරිස්සම් වුණා. ඉතින් මේ අවවාද විශේෂයෙන්ම රජාමේ මිරිහාන පොලිසියාවට සැරිසරන ප්‍රදේශවාසීන්ට මිරිහාන පොලිස් වත්තත් පොලිස් මහත්තුරුත් අලුත් වෙලා ඇති. ඒත් බණ්ඩාරාලහාමිගේ පෙරේතාත්මේ තවමත් අවදියෙන් සිටිය හැකි පරිස්සමෙන්.